ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි මේ මැරෙන්න යන ඇන්තෝරියම් පැලයක් බේරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මං ගාව තියෙන මේ ගස්, මේකේ ගස් දෙකක් තිබ්බා. එකක් දැන් මේ ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම මැරෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පැලයක් මැරෙන්න යනකොට අපි කොහොමද ඒක බේරගන්නේ කියලා අද මම මේ වීඩියෝවෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මුලින්ම අපි මේ ගස්ය පොඩ්ඩක් මේ විදිහට මූල පද්ධතිය හාරලා ගන්නකොට ඕගොල්ලන්ට පේනවා ඇති ඉතින් මුල් ටික නිකන් සවුත් වෙලා ගිහිල්ලා ගහ දැන් අතුත් නෑ මොකුත් කිසිම දෙයක් නැතුව ගහ මැරෙන්නම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද මේ මැරෙන්න යන ගස ඇන්තෝරියම් පැලේ බේරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ මූල පද්ධතියට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක පොඩ්ඩක් අපි තව පොඩ්ඩක් හාරගත්තාම අපිට පුළුවන් මේක අතින් පහසුවෙන්ම ගැලවිලා එනවා. ඔබට පේනවා ඉතින් මේ මොලේ යට කොටස සම්පූර්ණයෙන්ම විනාශ වෙන. ඒ කියන්නේ මේ මැරලා තියෙන්නේ මේ දිලීරව තමයි බැඳලා තියෙන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන්ම පොල්ලෙලි වලින් දිලීර රෝග ගොඩක් වෙනවා. ඒක තමයි නිතරම කියන්නේ ඇන්තෝරියම් වගාවෙති දිලීර නාශකයක් ස්වභාවික දිලීර නාශකයක් හෝ රසායනික දිලීර නාශකයක් පාවිච්චි කරන කියලා. මොකද මේ පොල්ලෙලි ගොඩක් අය පාවිච්චි කරන්නේ කහටත් එක්කම තමයි. ඉතින් සහ වැසි ජලයනුත් මෙම දිලීර රෝග එතකොට ඇන්තෝරියම් ගසට වෙනවා. අපිට පේනවා ඉතින් මේ මුල් කොටස සම්පූර්ණයෙන්ම යට ටික මැරලා තියෙන්නේ. මේ සුදු පාටට බැඳලා තියෙන දිලීර. ඉතින් මේ වගේ තත්ත්වයක තියෙන ඇන්තෝරියම් පැලයක් අපි කොහොමද මැරිගෙන යන අපිට පේනවා මේ තාමත් උඩ කොටසේ මුල් දෙකක් තුනක් තියෙනවා කොළ පාටට. ඉතින් මේක අපි කොහොමද නැවතත් මේකෙන් පැලයක් ලබා ගන්න කියලා අපි බලමු. ඉතින් ඕගොල්ලන් ගාව තියෙන හොඳම ඇන්තෝරියම් පැලයට මේ වගේ දිලීර රෝගයක් හැදෙලා මැරෙන්න ගියොත් ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියා දෙනවා ඊටම වටිනා දෙයක්. කොහොමද ඒ වගේ වටිනාම ඇන්තෝරියම් පැලේ බේරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපිට මේකේ තියෙන එකම මුල් දෙකක් තියෙනවා. ඉතින් තාමත් මේකේ උඩ කොටසට බණ තියෙනවා. ඉතින් මුලින්ම අපි ගන්න ඕනේ පිරිසිදු ජලයේ භාජනයක් අරගෙන මෙන්න මෙහෙම මේ ඇන්තෝරියම් මුල් කොටස අපි මෙහෙම හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මොකද මේකේ තියෙන දිලීර එතකොට කොම ටික අපි අයින් කරගන්න ඕනේ. අර කොටස අපි කඩාගත්තා මෙන්න විදිහට. තම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගහසේ උඩ කොටස සහ අනිත් ටික අපි හොඳට පිරිසිදු කරගන්නවා. දැන් අපි මේක පිරිසිදු කරගෙන අවසන් කරගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක පොඩි පිහියක් ආධාරයෙන් මෙන්න මේ මුලේ යට කොටසේ තවමත් පේන දේ දිලීර තිබෙනවා. ඉතින් ඒ ටික අපි කපලා ඉවත් කරගන්න ඕනේ. නැවතත් ඒ ටික සෝදාගෙන ඊට පස්සේ අපි මේක අපිට පුළුවන් ටිෂුව එකක් හරි පොඩි රෙදි කෑල්ලකින් හරි මේ විදිහට මේකේ තියෙන වතුර ටික ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේකට කරන්න කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඒකට එකතු කර ගන්නවා කුඩු තේ හැන්දක්. ඔබට පේනවා ඇති මේ කුරුඳු කුඩු හොඳට බ්ලෙන්ඩ් කරලා ලබාගත් කුරුඳු කුඩු තේ හැන්දක් අපි එකතු කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේකට මදක් උණුසුම් ජලය තමයි එකතු කරන්න ඕනේ. මිලිලීටර 500ක් විතර අපි මේ කුරුඳු කුඩු මිශ්‍රණයට උණු ජලය එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි හැන්දක් ආදාරයෙන් ඒක හොඳට මෙන්න මේ විදිහට කලවම් කර ගන්නවා. ඉතින් මේ කුරුඳු කුඩු වල තියෙන විශේෂ විස විජයනාශක ගුණයක් ඒ වගේම දැන් අපි මේක විනාඩි 30ක් 40ක් විතර හොඳට මේක නිවෙන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි තවත් භාජනයක් කරගෙන අපි ඒකට එකතු කරගන්නවා මෙන්න මේ වගේ සුදු කැකුළු හාල් ටිකක් එකතු කරලා අපි ඒකට එකතු කරගන්නේ සාමාන්‍ය ජලය මිලිලීටර 500ක් විතර එකතු කරගන්න ඕනේ.
මේ විදිහට අපි ජලය එකතු කරලා ඊට පස්සේ මේකත් අපි හොඳට හන්දක් ආකාරයෙන් හොඳට කලවම් කරගෙන මේකත් අපි පැයක් කහමාරක් විතර හොඳට මේ ජලයේ පෙඟෙන්න තියලා තියාගන්න ඕනේ. ඊළඟට අපි මුලින්ම පෙඟෙන්න තියාගත්ත කොළඹ කුඩු මිශ්‍රණය අපි දැන් හොඳට නිවිලා තියෙනවා. ඒකට අපි තව එකතු කරගන්න ඕනේ වතුර. මේ වගේ තව එක මිලිලිටර 750ක් විතර අපි ජලය එකතු කරගන්න ඕනේ ටිකක්. මේකේ සැර ගතිය අඩු කරගන්න. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්න ඕනේ මේ පැණි තේ හැන්දක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පැණි කියන්නේ තාම ජීව ගුණයෙන් සපිරි ඖෂධයක්. ඉතින් ගොඩක් අපේ ආයුර්වේද බෙහෙත් හදන්නත් මේ පැණි භාවිතා කරනවා. ඉතින් අපි කුරුඳු කුඩු සහ මේ පැණි හොඳට මිශ්‍රණය කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි හොඳට මිශ්‍ර කරගත් මේ රාවයට අපේ දඬු කැබැල්ල ඇන්තූරියම් දඬු කැබැල්ල අපි විනාඩි 20ක් විතර පෙඟෙන්න තියන්න ඕනේ. ගොඩක් වෙලා තියන්න එපා. විනාඩි 20ක් විතර තමයි තියන්නේ. ඉතින් මේකෙදී වෙන්නේ අපේ මේ ඇන්තූරියම් දඬු කැබැල්ල ඇතුළට උරාගෙන තියෙන දිලීර කොටස් විනාශ කිරීමයි. මොකද අපි පිරිසිදු ජලයෙන් සෝදාගත්තත් අර මුල කපල ඉවත් කරත් තවත් කොටසක් මේ මුලට අන්තර්ගත වෙලා දෙන ඒ කොටස් ටික විනාශ කරගෙන තමයි අපි මේ ප්‍රධාන වශයෙන් කරගන්නේ. ඊට පස්සේ අපි මේක විනාඩි 20ක් පෙඟෙන්න තියලා නැවතත් ටිෂු එකක් හරි රෙදි කෑල්ලක් හරි ආදාගෙන මේ විදිහට මේ සුද්ධ කරගෙන මේ ටිකේ තෙත මාත් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපේ ඉතුරු වෙන ද්‍රාවණයෙන් අපිට පුළුවන් මෙන්න වගේ ටිෂු එකකට මේක හොඳට පොඟවගෙන අපේ ඇන්තෝරියම් ශාකවල පත්‍ර පිරිසිදු කරගන්න. මොකද මේ රසායනික ද්‍රව්‍ය සහ වැසි ජලයෙන් වෙන හානි වලින් ක්‍රොමීන්ගෙන් වෙන හානි වලින් අපිට මෙන්න මේ විදිහට මේ පත්‍ර ටික පිරිසිදු කරගත්තාම මේ හානි වළක්වා ගන්න පුළුවන්. ලංකාවේ අය ගොඩක් අඩුයි මේ පත්‍ර පිරිසිදු කරන එක. ඉතින් ඒකෙන් පුළුවන් ඔයාගේ ඇන්තූරියම් ශාකයට නව ජීවයක් ලබා දෙන්න. ඉතින් ඊළඟට මම පැය එකහමාරක් පෙඟෙන්න තියාගත්ත සහල් මිශ්‍රණයේ වතුර ටික මේ විදිහට පෙරා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සහල් හොදන වතුර වල ගොඩාක් පෝෂණ කොටස් අඩංගු වෙනවා. අපේ පැලවල ඉක්මන් වර්ධනය සඳහා මේ සහල් වතුර නිතරම යොදා ගන්න පුළුවන්. ගොඩාක් හොඳයි. ගොඩක් අය මේක විසි කරනවා. ඊට පස්සේ මම අපේ පිරිසිදු කරගත්ත ඇන්තූරියම් දණු කැමැල්ල හිටවන්න මාධ්‍ය මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ සඳහා මම පොල්ලෙලි කැබලි ටිකක් පාවිච්චි කරනවා. සීනු කපාගත් පොල්ලෙලි කැබලි ටිකක්. ඉතින් ඒකට මම එකතු කර ගන්නවා කොහුබත් සහ කොම්පෝස්ට් මිශ්‍ර පස් ටිකක්. මේ විදිහට මේ දෙක හොඳට කලවම් කරලා අපිට මේ ඇන්තූරියම් දඬු කැබැල්ල හිටවන්න මාධ්‍ය මිශ්‍රණය හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් අරගෙන මුලින්ම අපේ මාධ්‍ය මිශ්‍රණය මේකට මේ භාජනයෙන් භාගයක් විතර පිරෙන විදිහට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ඇන්තූරියම් දණු කැබැල්ල හිටවන්න මේකේ මැද හරියට මෙන්න මේ විදිහට ඉඩසක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි පිරිසිදු කරගත්ත අපේ ඇන්තූරියම් දණු කැබැල්ල අරගෙන මේ විදිහට අපිට භාජනයේ මැදින් හිටව ගන්න. අපි අර හදාගත්ත ඉඩසට මේ විදිහට හදා. ඉතින් ඊට පස්සේ අපි අපේ මාධ්‍ය මිශ්‍රණය අරගෙන මේ විදිහට හොඳට මේ මුල කොටස වැහෙන විදිහට ඉතින් ටිකක් අපි මේ විදිහට භාජනයට පුරව ගන්න ඕනේ. ටිකක් තද කර ගන්න ඕනේ. ඊළඟට අපි මේ ඇන්තූරියම් පැල හිටගත් බඳුන අරගෙන මේ වගේ ටිකක් ලොකු භාජනයක තියලා අපි මුලින්ම පෙරාගත්ත අපේ සහල් වතුර ටික මේ විදිහට හොඳට භාජනයේ පිරෙන්නම එකතු කර ගන්න ඕනේ. ඉතින් මේ සහල් වතුර වල තියෙන පෝෂණ කොටස් වලින් අපිට මේකේ මූලපද්ධතිය ඉක්මනින්ම වර්ධනය කරලා දීලා අපිට අලුත් පැලයක් ලබා දෙනවා. ඉතින් ඒකයි මම මේකට හාල් වතුර යොදාගත්තේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ විදිහට මේ ක්‍රමය යොදාගෙන ඔයගලන්ගේ මැරෙන්න යන ඇන්තූරියම් පැලයට නව ජීවයක් ලබා දීලා මේ වගේ
අලුතෙන්ම පැලයක් ලබා ගන්න. ඉතින් ඔයගලන්ට වෙනද සති 4ක් විතර ගියන් පස්සේ මෙන්න මේ විදිහේ අලුත් පැලයක් අපිට ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ අද හොඳ දැනුමක් ලබා ගත්තා කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරලා මේ දැනුම ඒගොල්ලන්ටත් ලබා දෙන්න. ඉතින් ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන එක මම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වගේම දැනුම ලබා ගන්න පුළුවන් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනවා. ඔයගලන්ට ජය වේවා.